මේදාවි මට අර ෆයිල්ස් ටික රෙඩි කරලා දෙන්න. මොන ෆයිල්ස්ද අනුහස්? අනික ඔයාට මම කොයි තරම් හෙල්ප් කරත් කිසිම වැඩක් නැහැ. ඇයි එහෙම කියන්නේ මේදාවි? මමත් ඔයාට හෙල්ප් කරලා තියෙනවනේ. ඒ හැම දෙයක්ම මේ වෙද්දි ඉවරයි. ඒකට හේතුව ඔයා. මේදාවි යන්නට හැරෙත්ම අනුහස් ඇගේ සුරතින් අල්ලා නවත්තා ගත්තා. මොකද්ද ළමයෝ ඒ කතාවේ තේරුම? ඇයි ඔයාට මම හෙල්ප් කරන්නේ? ඔයාට මට වැඩිය වටිනම අය ඉන්නවනේ. ඒ කවුද? ස්නේහා. එයාට කියලාම ඔයාගේ වැඩ කරගත්තා නම් හරි. කොල්ලගේත් කෙල්ලගේත් ඇස් රැඳුනේ ඒ ඇස් අස්සේම. තවත් කතා කරලා කිසිම පළක් නොවන බව අනුහස්ට වැටහුණා. මේදාවි කියන්නේ කොල්ලගේ අවුරුදු 10ක ක්ලාස්මේට්. ස්නේහා ඒ වගේද? අද ඊයේ හම්බ වුණු නර්ස් කෙනෙක්. මට ලේට් වෙනවා අනුහස්. මට යන්න වෙනවා. ඒ වචන, ඒ බැල්ම අනුහස්ගේ පපුවට වදින්නම දැනුණා. හිත දැවි දැවුණා කිව්වොත් නිවැරදි. ස්නේහාව අනුහස්ට හමු වුණේ එයාට වකුගඩු ගල් හැදිලා හොස්පිටල් ඉන්න දවස්වලදී. ස්නේහා කියන්නේ දැකපු ගමන් කාගේත් ඇස් වශී කරවන්න පුළුවන් තරමේ ලස්සන යුවතියක්. නව යොවුන් වී පසුවන ස්නේහා දුප්පත් පවුලක කෙල්ලෙක්. අනුහස්ට අම්මා තාත්තා අහිමි වෙන්නේ එයාගේ කුඩා කාලයේදී. පුංචි කොල්ලාගේ අවුරුදු 13 බර්ත්ඩේ එක සමරන්න කාස්ටල් රීච් යද්දී වුණු ඇක්සිඩන්ට් එකෙන් පණ පිටින් බේරුනේ අනුහස් සහ අත්තම්මා විතරයි. අත්තම්මාගේ රැකවරණය නැත්තේ උස් මහත් වෙච්ච කොල්ලා බලාපොරොත්තුවෙන් හිටපු අහිංසක ගති පැවතුම් වගේම සැබෑ ආදරයක් ස්නේහා ළඟ අඩු නැතුව තිබුණා. අනුහස් මොනවද ඔයා අහස පොළව ගැට ගහන්න තරමට කල්පනා කරන්නේ? ස්නේහා ඇහුවේ උණු උණුවේ දුම් දාපු කෝපි කෝප්පය සීතල වෙනකල් සිහියක් නැතුව ඉන්න කොල්ලගෙන්. මුකුත් නෑ ස්නේහා. මුකුත් නැති වෙන්න බෑනේ අනුහස්. ඔයාගේ මූණ දැක්කාම මට දැනෙනවා ඔයා ප්‍රශ්නකින් ඉන්න කියලා. ඔයා දන්නවනේ මට ඔයාට හංගන්න කිසිම දෙයක් නෑ ස්නේහා. මගේ අත්තම්මා කිව්වා ළඟදිම ඔයාව එක්ක ඇවිත් එයාට මුණ ගස්සන්න කියලා. අත්තම්මා මට අකමැති වේද අනුහස්? ඔයාලට තරම් ඉඩකඩම් වතු පිටි අපිට නැහැ. ඒ දේවල් පටු විදියට හිතන කෙනෙක් නෙවෙයි අපේ අත්තම්මා. එයා ඔයාට අනිවාර්යෙන්ම කැමති වෙයි. රෝයල් බ්ලූ පාටට කැපිලා පෙනෙන අනුහස්ගේ කාර් එකෙන් ගිහින් ස්නේහාව ඇනෙක්ස් එකට ඇරලවලා එයා කෙලින්ම ගියේ මේදාවි මුණ ගැහෙන්න. පොඩි ළමයින්ට ගෙදර නැටුම් උගන්වමින් සිටි මේදාවි මිදුලට දුවගෙන ආවේ අනුහස්ගේ කාර් එකේ සද්දේ හුරු පුරුදු නිසා. අනුහස් ඔයා? ඔව්. මොකද නිකන් කන්න වගේ බලන්නේ? මම වෙනදට මෙහෙ ආවහම ඔයා මාව ගණන් ගන්නවත් නෑනේ මේදාවි. කොයිදේත් වටිනාකම තේරෙන්නේ ළඟ තියෙද්දි නෙවෙයි, දුරස් වෙද්දි තමයි. මම අද ආවේ ඔයාට මගේ ජීවිතේ ගුඩ් නිවුස් එකක් කියන්න මේදාවියෝ. ඒ මොකක්ද අනුහස්? කවදාවත්ම මැරි කරන්නේ නැහැ කියලා හිටපු මම මැරි කරන්න තීරණය කළා. ස්නේහා ඇත්තටම මාව පිස්සෙක් කරලා තියෙන්නේ මේදාවියෝ. මේදාවිගේ සිතේ උපන් වියූ වේදනාව ආදරය නම් කිනම් මායාවක්ද කියා අසන්නට පටන් ගත්තා.
එක අතකින් අත්පුඩි ගහන්න බැහැනේ. එහෙම හිතලම කෙල්ල යම් තරමක් දුරට හිත හදාගත්තා. ෆස්ට් වෙඩින් කාඩ් එක දෙන්න අපි දෙන්න ඔයාව තෝරගත්තා. ඔයානේ මට ඉන්න බොක්කේ ෆිට් එක. ඒක ඉතින් ස්නේහා හොඳටම දන්නවා. මට හරියම සතුටුයි අනුහස්. ඔයාටයි ස්නේහාටයි මම හදවතින්ම සුබ පතනවා. කෙල්ල කිව්වේ ගැහෙන හිත ගල් කරගෙන. මිතුරු වෙසින් සිටි අවුරුදු 10 පුරාවට මේ දාවිගේ සිත තුළ කුළුඳුල් ඒ කායන ආදරය අනුහස් වෙනුවෙන් දළුලා වැඩෙන්නට ගත්තා. ඒත් කාලයේ සරදමින් අනුහස්ගේ පරම ආදරය පිරිනැමුනේ ස්නේහාට පමණයි. මේ දාවියෝ මට උඹෙන් මෙදා සැරේ නම් ලොකු උදව්වක් ඕනේ. අනුහස් කිව්වේ පොඩි එකෙක් වගේ මේදාවිගේ අතේ එල්ලෙලා. එයා ගොඩක්ම ආදරය කළේ අනුහස්ගේ තියෙන මේ වගේ පොඩි පොඩි දඟකාරකම් වලටමයි. ඒ මොකක්ද අනුහස්? මුලින්ම කියන්නකෝ හාද කියලා. හා මොකද්ද කියන්නකෝ ඉතින්? හෙට අපේ අත්තම්මා මීට් වෙන්න මම ස්නේහව අරන් යනවා. උඹත් එන්න ඕනේ මාත් එක්ක මේ ගමන යන්න. හරි මම එන්නම් අනුහස්. මොකද ඉතින් අපේ අත්තම්මා මම කියන දෙයට වඩා පොඩි කාලේ ඉඳන් ඔයා දෙයක් කිව්වොත් හිස් මුදුනෙන්ම පිළිගන්නවනේ. ඔයා එයාගේ ඩිම්පල් කපාඩියානේ. කෙල්ලගේ මුවග රැඳුණු සුමුදු සිනා රැල්ලකින් මුහුණේ සීරුවට වලවල් දෙකක් නැගුණා. පසුදා උදයේ අනුහස්ගේ හසලක වලව්වේ කෑම මේස කිරිබත් රස කැවිලි වලින් පිරී ගියා. කතාබස් කරගත් විදියටම අනුහස් මේ දාවී සමගින් ස්නේහා කැටුව අනුහස්ගේ මහගෙදර ආවා. ඇත් දල පාට රන්වන් දේහය නිල් කටරොළු මල් පැහැති මල් ඔසරියට මනා හැඩට ස්නේහාව එදින දිස් වුණා. ස්නේහාදුව මේ තරම් ලස්සනයි කියලා මම අදනේ දන්නේ. කතා දෙකක් නෑ අනුහස්. අත්තම්මා දැකපු හැටියෙම ස්නේහාට ලස්සන හිනාවකින් එයාගේ කැමැත්ත දුන්නා වගේ. අත්තම්මා කියපු විදියටම ස්නේහා එයාගේ අම්මා තාත්තා එක්ක ඊළඟ සතියන්තයේ අනුහස්ගේ ගෙදරට ආවා. සියල්ලන්ගේම ආශිර්වාද මැද නොබෝ කාලයකින් ඉරත් අඩ සඳත් හිස දරාගෙන පෝරුව මත අතපැන් වත් කර ඔහුත් ඇයත් යුවතිපතීන් බවට පත් වුණා. ස්නේහා අන්තිමට කොහොම හරි මේ ලෝකෙන්ම ලස්සනම කෙල්ල මගේම කරගත්ත මම. අනුහස් එහෙම කිව්වේ කපල් ෆොටෝ ගන්න අතරේදී. මේ දාවි එයාලගේ වෙඩින් එකට උපරිම උදව් කළේ අනුහස්ට සහෝදරියක් වගේ හැඟීමකින්.